Hey! What is he doing? He's beginning to believe. මීට වැඩ්ඩිය හොඳයි බැම්මට හිකුවන. Ah, shit. Here you go again. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් මේක එපා කියන්නේ කවුද? Shut the fuck up, bitch. Back the fuck up. I knock the fuck out you. A few moments later. මේ රටේ මිනිස්සු පාරක් ගානේ ගාලා පන්නපු කාලා කන්නේ ටික තමයි මේක එපා කියන්නේ. ඇයි? Stupid. I'm not gonna let you get the chance. උන්ට හිරේ යන්න වෙන නිසා. My time has come. දැන් මු මේකට ඉත්ත කරගෙන කවුද ඉත්ත කරගෙන ඉන්නේ? Fuck you, bitch. Shut the fuck up, bitch. Back the fuck up. I knock the fuck out you. Wait a minute. අල්ලගෙන ඉන්නවා මේ රටේ හාමුදුරු මහා නායක හාමුදුරු සහ hey මුංගෙම හොරා කාපු හාමුදුරු ටික මුං එකට එකතු වෙලා මේ රට වනසපු සිවුරු දාගත්ත හාමුදුරුයි කියාගත්ත හොරු ටිකයි Fuck you, bitch. Shut the fuck up, bitch. Back the fuck up. I knock the fuck out you. එකතු වෙලා තමයි දැන් මේ වැඩේ නතර කරන්න හදන්නේ. ඒ වගේම මෙච්චර කාලයක් මේ රට අහිංසක මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි මංකොල්ල කාපු නීතිඥයෝ ටික නීතිච්ච සංඝ මම හිතන්නේ අද ජනාධිපතිතුමා උන් ටික අහුවෙන උන් ටික හමු වෙන කාලකන්ණි. හරි. උන් මේ රටට සාපයක්. මේක කියන්න ඕනේ. Why are you gay? මේ මහානායක හාමුදුරුවනේ. මීට වැඩිය හොඳයි. මම මේ හොඳින් කියන්නේ. හරි. නැත්තම් දන්නවනේ කියන භාෂාව. hey! ඔබ වහන්සේලාගේ බම්මට පාඩුවේ ඉන්න. මොකද ඔබ වහන්සේලා මේ රටේ පාලකයන්ට අවවාද අනුශාසනා කරපු හොඳ තමයි මෙච්චර කාලයක් මේ රට වෙනසිලාම ගිහිලා තියෙන්නේ. මේක ගන්න දෙයක් නෑනේ. මේක විනාශ වෙලා ඉවරයි. ඒවනනේ කුඩු ලංකාව, අයිස් ලංකාව, පාතාලයෙන් පිරිච්ච රටක්. ඒ අවවාද කරපු හැටි. දැන් මේ ජනාධිපතිතුමා මේ පාතාලකාරයෝ මිනිමරුව කුඩ්ඩ උන්ට මරණීය දඬුවම් දීලා රට හදන්න හදනවා. ඔබ වහන්සේලා තවත් මේ අර රටකාවු හරක් රැකගන්න වැඩ කරන්න එපා. මේ මහානායක හාමුදුරු ලියුමක් දුන්නයි කියලා මේක මේ සුජීව සේනසිංහ අර කේල් කෙඩිකාරය. Bruh, chill. බනානා සුජී. ඒක ප්‍රසිද්ධ කරනවා මෙන්න මහානායක හාමුදුරු යවපු ලියුම. යකෝ මේ රටේ මිනිස්සු මහානායකලට නෙවෙයි බලය දුන්නේ. මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිටයි ආණ්ඩුවටයි. මේ මිනිස්සු එපා කියනවා නතර කරනවා. මේ මහානායකවරු ඉන්න ඕනේ. අවවාද අනුශාසන ලබා ගන්න ඕනේ. හැබැයි මේ රටේ මිනිස්සු මේ බලය දීලා තියෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිට. ජනාධිපතිවරයා මේ ගන්න තීරණ වලට මිනිස්සු කැමති. මිනිස් 159කටම මේ දීලා තියෙන ජනාධිපතිට රට හදන්න. කිසිම මිනිස්සෙක් මේ නඩුකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරනවට විරුද්ධ නැහැ. හැම මිනිස්සයම කැමති. මොකද මේ මිනිස්සුන්ට ඕනේ මේ රට හැදෙන්න. දූසිතේ තොපි වගේ හොරු ඉන්න හැමෝම අප පිට ඉන්නේ. ඔතන ඉන්න අර GLP ඉරිස් විතරයි නැත්තේ මං හිතන්නේ අනිත් හැම එකම අප පිට ඉන්නේ. උන් ඇතුළට යන්න ඉන්නේ. උන්ට අධිචෝදනා බාර දෙනවා. ඔක්කොම හොරු ටික මුන් දැන් බයි ඉන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි මේක විසඳ ගන්න හදන්නේ. උඹලා මිනිස්සු ටික පාරට දා ගන්න හදන්න එපා. හරි එකපාරක් ආවනේ. පද්ද යටත් එකක් යට එකක් ඇතුළේ දිව්වේ. ඒ නිසා මිනිස්සුන් පාරට ගෙන්න ගන්න නැතුව මේ ජනාධිපතිට ජනවරමක් දීලා තියෙන්නේ ජනතාව බලාගෙන ඉන්නේ. ජනවරම දීලා තියෙන්නේ මේවා කරන්න තමයි. උඹලට ඕන දේවල් කරන්න නෙමෙයි. ඒ මනුස්සයට පාඩුවේ අවුරුදු 5 කරන්න දීපල්ලක උඹලා ඇති වෙනකන් 76ක් කරානේ. අනුර කුමාරට 5යිනේ දීලා තියෙන්නේ. පහිනුත් දැන් දෙකක් විතරනේ ඉවර. දෙකකුත් නෑනේ. Serious? ඒ නිසා පාඩුවේ මේ ජනාධිපතිතුමාට මේ රට පාලනය කරගන්න දීපල්ලා මහානායක හාමුදුරුවරු දෙන දානේ වළඳලා පාඩුවේ ඉන්න. මේ ඔබ වහන්සේලාගේ අනුශාසනා අහලා මේ රට හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු ඔක්කොම තෙල් පෝලිං වල මැරුණා, ගෑස් පෝලිං වල මැරුණා, කුඩු ගංජා කසිප්පු පේනවනේ ඉවරයක් නෑ. පොඩියගේ පන්සලක තියා ගන්න බෑ. පන්සලකට ළමයි කියවා ගන්න බෑ. ඒ දූෂණය කරනවා. ඉතින් දැන් මේ රටේ මිනිස්සුන්ට පන්සල් එපා වෙලානේ තියෙන්නේ. තව දුරටත් මේක ඒ තත්ත්වෙට පත් කරගන්න එපා. හරි මිනිස්සු කණ්ඩ දීලා තව මේවා කරගන්නත් කැමති නෑනේ. ඒ නිසා පාඩුවේ ඉන්න. මේ තරහකට කියනවා නෙමෙයි. මේ තරහකට කියනවා නෙමෙයි. මේ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. මෙහෙම නෙමෙයි මම අමතන්නේ දන්නවනේ. ඔගේ කියලා මම පටන් ගත්තාම හොඳම භාෂාවෙන් අමතන්නේ. ඒක නැතුව මේ කියන්නේ. අනේ මේ ජනාධිපතිතුමාටයි මේ අගමැති ප්‍රමුඛ මේ ආණ්ඩුවටයි මේ රට පාලනය කරගන්න දීලා පාඩුවේ හිටියොත් හොඳයි. ඒක නිසා ජනාධිපතිතුමාට කියනවා නීතිඥයෝ නෙමෙයි මොන සභාවක් මුණ ගැහුණත් කමක් නැහැ. ඔබතුමාට මිනිස්සු ආදරේ. මේ ආණ්ඩුවට මිනිස්සු කැමති. මේ ගෙන යන වැඩ පිළිවෙලට මිනිස්සු කැමති. නඩුකාරවරුන්ගේ කාලේ අවුරුදු කරලා මේ හොරා කාපු හැම සතයක්ම උන් ඇතුළට දානවා වගේම රාජසන්තක කරන්න ඕන. රජයට පවර ගන්න ඕනේ. දැන් කුඩුකාරයෝ ටික අල්ලනවා, පාතාලකාරයෝ ටික අල්ලනවා, ගේනවා. රෝහන් නෝලුගල මහත්තයා එහෙම ලොකු වැඩ පිළිවෙලක් කරනවා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන්. ඉතින් පොලිස්පතිතුමා ලොකු සේවයක් කරනවා. පාස්කු මිනිමරුවන්ට දරුවන් හම්බ වෙනවා. ඉතින් තව හෙට අනිත් තම ඉතුරු උන් ටිකටත් වැඩේ සිද්ධ වෙනවා. හොඳට රට කරගෙන යනවා. මේක බලා ගන්න බැරි අර හොරු ටික කොහොම හරි මේ ආණ්ඩුව මේ ජනාධිපති ගෙදර යවලා යරිත් අර මේ රට විනාශ කරන්නම හදනවා. ඒකටම උදව් කරන හාමුදුරුවෝ කිරිසක් ඉන්නවා. රට ඉවරයිලු, ජාති ඉවරයිලු, ආගම ඉවරයිලු. උන් කියන විදිහට ඔක්කොම ඉවරයි. නිසා රටේ මිනිසුන්ට කියනවා මේවට අහු වෙන්න එපා, රැවටෙන්න එපා කියලා මම කාරුණිකව ඉල්ලනවා. මේ මහානායක හාමුදුරුවෝ කියනවා ලියුම් ලියලා ඉන්න ඕනේ පාඩුවේ ඉන්න ජනාධිපතිතුමා ලස්සනට වැඩේ කරගෙන යයි.
ඒ වගේම බුදුදහමටත් දෙන අනුග්‍රහය දෙයි. මේ බුදුදහම විනාශ වෙන්නෙත් නැහැ. පෙරහැර නතර වෙන්නෙත් නැහැ. මේ එක එක මිනිසු කුලප්පු කරන්නේ නැතුව හැමෝම පාඩුවේ හිටපල්ලා කියලා කියනවා. ජනාධිපතිට කියන්නේ යලිත් ඉදිරියට තියපු පය මොකද ඉල්ලුම් ගහගෙන යනවා. ඒක හොඳයි. හැම කුඩේකට මරණ දඬුවම දෙන්න ඕනේ. කුඩු විකුණන හැම එකම. පිට රටවල වගේ චීන ඔය වගේ රටවල වල කරනවා වගේ කුඩු විකුණන්නේ මොකද ඌ පණ පිටින් තියන්න ඕනේ. මේ රට වනසන එක පවුලක් දෙකක් වෙනුවෙන් රට වනසන. ඒක නිසා මේ රටේ අහිංසක දරුවෝ ඉවරයි. ගම්මාන පිටින් ඉවරයි. අද ගමක්වත් වෙනද ගමක මේවා දැක ගන්න තිබුණේ නැහැ. අද ගමක කියලා නෑ නගරේ ගම කියලා වෙනසක් නෑ. සම්පූර්ණ දරු පවුල් පරම්පරා පිටින් විනාශ වෙලා තියෙන මේ ජරාවෙන්. නිසා මේවා විකුණන එවුන් පණ පිටින් නම් තියන්න හොඳ නෑ.